ආයිබෝවන් ඉතින් ඔයාගේ කේන්දරේ ගුරු ග්‍රහය වක්‍ර වුණොත් ඒ ගුරු ග්‍රහයාගේ වක්‍ර වීම ඔයාගේ ජීවිතයට බලපාන්නේ මොන ආකාරයෙන්ද කියලා තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහයා වක්‍ර වෙනවා කියලා කියන්නේ ගුරු ග්‍රහයා ඔයාගෙන් ඈතට යනවා. ඇත්තටම මේ ගුරු ග්‍රහයා ඈතට යන්නේ නැහැ. ඈතට යනවා වගේ පේනවා. ඒක මායාවක්. ඔයාගේ කේන්දරේ රවි ග්‍රහයා ඉන්න තැන ඉඳලා 5 වෙනි කොටුව, 6 වෙනි කොටුව, 7 වෙනි කොටුව, 8 වෙනි කොටුව, 9 වෙනි කොටුව මෙන්න මේ කියන කොටු පහෙන් එකක ගුරු ග්‍රහයා තැන්පත් වෙලා හිටියොත් ගුරු ග්‍රහයා වක්‍ර වෙනවා. ඉතින් ගුරු ග්‍රහයා වක්‍ර වුණාම එයාට සාර්ථකත්වය කියන දේ එකපාර හම්බ වෙන්නේ නැහැ. පළවෙනි පාර දෙයක් කරද්දි කෙලවෙනවා. දෙවෙනි පාර වැඩක් කරද්දි කෙලවෙනවා. තුන්වෙනි පාර මොකක් හරි වැඩක් කරද්දි ඒත් කෙලවෙනවා. ඉතින් ඔන්නෝම කෙලවිලා අන්තිමේදී තමයි සාර්ථකත්වය කියන දේ හම්බ වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ දියුණුව සාක්ෂාත් කරගන්න වෙන්නේ වැරදිලා පාඩම් ගොඩක් ඉගෙනගෙන අන්තිමේදී තමයි තමන්ගේ දියුණුව සහ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය වගේ සිදුවීමක් තමයි ගුරු ග්‍රහයා වක්‍ර වුණාම අත්විඳින්න සිද්ධ වෙන්නේ.